හලෝ වෙල්ඩර්ස් කොහොමද ඔයාලට අද ඔයාලට ගෙනත් තියෙනවා ඔයාලා කොහොමද වෙල්ඩින් ප්ලාන්ට් එකක් තෝරගන්නේ? එහෙම නැත්නම් ඔයා දැනට ඔයාගා වෙල්ඩින් ප්ලාන්ට් එකක් තියෙන කෙනෙක් හරි නැත්නම් ඔයා වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඉන්න කෙනෙක් හරි කියලා. එතකොට ඔයාලා වෙල්ඩින් ප්ලාන්ට් තියෙන ෂොප් එකකට ගිහිල්ලා ඔයාලා ඉල්ලන්නේ කොහොමද වෙල්ඩින් ප්ලාන්ට් එකක්? ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියලා හිතන්න. එතකොට ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ඔයාලා කොහොමද ගිහිල්ලා ඉල්ලන්නේ? ඔයාලා ඉල්ලන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය ඉල්ලන්නේ 8 කූරු හරි නැත්නම් 10 වෙල්ඩින් රොඩ් එක හරි එක දිගටම ගහන්න පුළුවන් වෙල්ඩින් ප්ලාන්ට් එකක් දෙන්න කියලා. එතකොට ඒක ඇම්පියර් 250 හරි 300 හරි කියලා ඔයාලා වෙල්ඩින් ප්ලාන්ට් එකක් අරන් එනවා. නමුත් අරන් ඇවිල්ලා ඔයාලා දන්නවද මේකේ ඩියුටි සයිකල් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේක ඔයාලට ෂොප් එකේ කෙනාට මේ ගිහිල්ලා මේ 10 කුර දිගටම ගහන්න ඕනේ කියලා ප්ලාන්ට් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ප්ලාන්ට් එකේ ඩියුටි සයිකල් එකක් තියෙනවා. ඒ සයිකල් එකේ ගහලා තියෙනවා මේ රොඩ් එක කොච්චර වෙලාවක් වෙල්ඩින් කරන්න පුළුවන්ද මොන රොඩ් වර්ගයකද වෙල්ඩින් කරන්න පුළුවන්. ඒ කියන ඩියුටි සයිකල් එකක් ගහලා තියෙනවා. ඒතකොට ඒ ඩියුටි සයිකල් එක කියවන්න පුළුවන් නම් ඔයා ගාව දැනට තියෙන ප්ලාන්ට් එකේ කරන්න පුළුවන් වෙල්ඩින් රේන්ජ් එක සහ ඔයාට ප්ලාන්ට් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මේ කියන chart එක මේ වීඩියෝ එක බැලුවට පස්සේ පුළුවන් ගිහිල්ලා ඔයාට ගැළපෙනම ප්ලාන්ට් එක තෝරගන්න. ඔයා ගන්න ඕනේ මොන වගේ ප්ලාන්ට් එකක්ද, ඇම්පියර් කීයක ප්ලාන්ට් එකක්ද, ඒකෙන් කරන්න පුළුවන් වෙල්ඩින් පරාසය මොකක්ද කියන එක ඔයාට මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට හොඳටම මේ අවබෝධයක් එනවා. එතකොට ඔයාලා කොහොමද මේ ඩියුටි සයිකල් එකක් කියවන්නේ? මම අද ගෙනත් තියෙනවා මේ විදිහට. මේව නිකන් අපි ගාව දැනට වැඩ කරන මේ ප්ලාන්ට් තුනක්. මේ ප්ලාන්ට් තුනෙන් මම මෙන්න මේ කියන මේ හිව්ගොන් එකේ මේ තියෙන 200 ප්ලාන්ට් එකේ මම ඔයාලට chart එකක් ඇඳලා තියෙනවා. ඒ chart එකෙන් අපි බලමු මේක කොහොමද කියවෙන්නේ කියලා. මම නිකන් මේ ප්ලාන්ට් තුනේම ඔයාලට මේ ඩියුටි සයිකල් එක එන තැන සහ මේ ඩියුටි සයිකල් එක ඔයාලට පෙන්නන්නම්. මේක බලා ගන්න මේ තියෙන්නේ පර්ෆෙක්ට් පවර් එහෙම නැත්නම් මේ 350 ප්ලාන්ට් එකක් මේක මේ ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක්. ඒතකොට මෙන්න මේක මෙතන තියෙනවා. මේක පෙන්නන්න. මේ තියෙන මේ පිටිපස්සේ මෙන්න මෙතන ගහලා තියෙන මේ තියෙන ඩියුටි සයිකල් එක. මෙන්න මේ තියෙන ඩියුටි සයිකල් එක. ඒතකොට මෙන්න මේකේ කියලා තියෙනවා මෙයා කොහොමද වෙල්ඩින් කරන්න පුළුවන් කියන එක. ඒතකොට මෙයාගේ 350 කියන්නේ සාමාන්‍යයෙන් මේක මම chart එකෙන් ඔයාලට කියලා දෙන්නම්. මෙතන ගහලා තියෙනවා මේ x 160 100ට percentage එකක් විදිහට 100 දීලා තියෙනවා 160 දීලා තියෙනවා. ඒතකොට යට ඇම්පියර් 350 ඇම්පියර් 27 කියලා දීලා තියෙනවා. වෝල්ටේජ් 34.0 මේකේ 30.8 කියලා වෝල්ටේජ් එකක් දීලා තියෙනවා. ඒතකොට මෙන්න මෙතන තියෙනවා තව පොඩි ප්ලාන්ට් එකක්. මේක ඇම්පියර් 200 සිංගල් ෆේස් ප්ලාන්ට් එකක්. එතකොට මෙයාගේ දීලා තියෙනවා percentage එක මෙතන x අකුරක් දාලා මෙතන 160යි 100යි මෙතන දීලා තියෙනවා i2 කියන එක 200යි 155යි. එතකොට මෙතන වෝල්ටේජ් එක 18යි මෙතන 16යි 2යි. එතකොට මේකත් 200 සිංගල් ෆේස් ප්ලාන්ට් එකක්. එතකොට මේ තියෙන්නේ ටික් සහ මික් දෙකම ගහන්න පුළුවන් හිව්ගොන් ප්ලාන්ට් එකක්. ඒකේ මේ යටපැත්තේ දීලා තියෙනවා මෙතන ඩියුටි සයිකල් එක. ඒකෙත් දීලා තියෙනවා මෙතන මේ x කියන එකෙන් තමයි අපි බලන්නේ. මෙතන 130ක් දීලා තියෙනවා. මෙතන 160ක් දීලා තියෙනවා. මෙතන 100ක් දීලා තියෙනවා. එතකොට ඒකේ ටික් මික් කියලා දෙකම මාක් කරලා තියෙනවා. ටික් එක 100යි ඇම්පියර් 180යි ඇම්පියර් 141 මේ විදිහට පොඩි chart එකක් දීලා තියෙනවා. එතකොට මේකට තමයි අපි කියන්නේ මේ ඩියුටි සයිකල් එකක් කියලා. එහෙම නැත්නම් මේ ප්ලාන්ට් එකේ මොන විදිහටද වෙල්ඩින් කරන්න පුළුවන් මොන මේ රොඩ් වර්ගයකටද කියන එක අපිට මේකෙන් හදා ගන්න පුළුවන්. මම මේක ඔයාලට කියලා දෙනවා. මේ ප්ලාන්ට් එකේ chart එක තමයි මම දැන් මෙතන ඇඳලා තියෙන්නේ. ටික් මික් දෙකම තියෙන නිසා බලා ගන්න මේ chart එක පොඩ්ඩක්. එතකොට මේ කියන chart එකෙන් ඔයාලට හරියටම පුළුවන් කොහොමද ඔයාලගේ මේ වෙල්ඩින් රොඩ් එකකට ගැලපෙන්නේ ඔයාලා ගන්න ඕන ප්ලාන්ට් එක මොකක්ද කියන එක තීරණය කරන්න. ගොඩක් අය මගෙන් අහනවා මොකද්ද මේ ප්ලාන්ට් වර්ගයේ හොඳම ප්ලාන්ට් වර්ගය මොකද්ද මේ ඇම්පියර් කීයක එකක්ද ගන්න ඕනේ. ඒ කියන එකට මොකද බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ගැන කියනට වඩා ඔයාලට මේ කියන ඩියුටි සයිකල් එක ගැන කියපුවාම ඔයාලට ගැලපෙන ප්ලාන්ට් එක ඔයාලටම තෝරගන්න පුළුවන්. මේ මෙන්න මෙහෙම chart එකක් තියෙනවා පොඩි. මේ chart එකේ බලා ගන්න මෙතන මේ මං අර ඩියුටි සයිකල් එකේ පෙන්නුවා මෙන්න මේ x අකුරක් දාලා තියෙනවා මෙහෙම. මේ සයිකල් එකේ මෙහෙම x අකුරක් දාලා තියෙනවා. මේ x අකුරෙන් කියවෙන්නේ සාමාන්‍යයෙන් ප්ලාන්ට් එකේ යාලා හදලා තියෙන විනාඩි 10ක්. ඒ කියන්නේ විනාඩි 10ක් එක දිගට වෙල්ඩින් කරන්න පුළුවන්. විනාඩි 10කට වඩා වෙල්ඩින් කරන්න පුළුවන් මේ විනාඩි 10 ඇතුලේ මොන ඇම්පියර් රේන්ජ් එකද? එහෙම නැත්නම් 200 කියලා හිතන්න 200 ප්ලාන්ට් එකක් නම් 200 ප්ලාන්ට් එක ඇම්පියර් විනාඩි 10ක් තුල කොච්චරක් වෙල්ඩින් කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම හිතන්න මේක විනාඩි මේ x කියන්නේ විනාඩි 10ක්. ඒ කියන්නේ මෙතන මම විනාඩි 10ක් කියලා ලියලා තියෙනවා. එතකොට මේකේ මූඩ් එක ඊළඟට මූඩ් එක තියෙනවා. ඒ කියන්නේ මේ වෙල්ඩින් ප්ලාන්ට් එකෙන් කරන්න පුළුවන් වෙල්ඩින් වර්ග දෙක. එතකොට අර කහපාට වෙල්ඩින් ප්ලාන්ට් එකේ කරන්න පුළුවන් ටිග් එක සහ මැනුවල් මෙටල් ආක් වෙල්ඩින්. ඊට පස්සේ මේක ඊළඟට දාලා තියෙනවා මේ i2 කියලා. මේ i2 කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා වෙල්ඩින් කරන ඇම්පියර් රේන්ජ් එක. කියන්නේ වෙල්ඩින් එකට තෝරගන්න ඇම්පියර් රේන්ජ් එක කියලා හිතන්න. එතකොට මෙයාගේ මෙතන මේ 130ක් දාලා තියෙනවා. එතකොට ඔයා ටිග් එකේ වෙල්ඩින් කරනවා නම් ටිග් එකේ කරන්න පුළුවන් මේ 200 ප්ලාන්ට් එකේ ඇම්පියර් 200ක වෙල්ඩින් කරනවා නම් ටිග් එකේ 130යි. ඒ කියන්නේ මේ විනාඩි 10න් 130ක් කියලා හිතන්න. ඒ කියන්නේ විනාඩි 3යි කන්ටිනියු වෙල්ඩින් කරන්න පුළුවන් මේ ප්ලාන්ට් එකේ. කියන්නේ උපරිම මැක්සිමම් කරන්ට් එකට මේ ප්ලාන්ට් එකේ දැම්මොත් ටිග් වෙල්ඩින් එක කරන්න පුළුවන් ඇම්පියර් 200ක විනාඩි 30යි. මේ සෝරි 130යි. එතකොට මේක අපි විනාඩි වලට ගත්තොත් එහෙම විනාඩි 10න් විනාඩි 3යි මේක වෙල්ඩින් කරන්න පුළුවන්. ඉතුරු විනාඩි 7 මැෂින් එක කූල් වෙන්න ඕන. මේක මොකද අපි දැන් මේක වෙල්ඩින් එක කරනකොට මේකේ තියෙන සර්කිට් අනම්මන ඔක්කොම රත් වෙනවා. මේකේ කූලින් සිස්ටම් එකක් තියෙනවා. ඒතකොට අපි මෙයාගේ උපරිම ධාරිතාවට දාලා අපි 200ට දාලා වෙල්ඩින් කරන අවස්ථාවේදී වෙල්ඩින් කරන්න පුළුවන් 130ක
කාලයක් පමණයි. ඒ කියන්නේ විනාඩි 10න් 130යි. එතකොට විනාඩි 3යි අපිට වෙල්ඩින් කරන්න පුළුවන්. ඊට පස්සේ මැෂින් එක ඕවර්ලෝඩ් වෙලා නවතිනවා. ඊට පස්සේ ආයෙ විනාඩි 7ක් මැෂින් එක කූල් වුණාට පස්සේ තමයි අපිට ආයෙ නැවත කරන්න පුළුවන්. එතකොට අපි ඇම්පියර් 200 කියලා ගත්තට ප්ලාන්ට් එකේ 200 සම්පූර්ණ 200ම අපිට එක දිගට වෙල්ඩින් කරන්න පුළුවන්ද? බෑ. මැනුෆැක්චරර් ඉතින් කියලා තියෙන්නේ. එහෙම නැත්නම් නිෂ්පාදකයා විසින් දීලා තියෙන්නේ ෆුල් ඇම්පියර් එක. එහෙම නැත්නම් ඇම්පියර් 200ම භාවිතා කරොත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් විනාඩි 10කින් විනාඩි 3ක් විතරයි. එහෙම නැත්නම් 100න් 130ක් පමණයි. 100 විනාඩි 10ක විදියට ගත්තොත් එහෙම ඔයාලට වැඩ කරන්න පුළුවන් අවමය විනාඩි 3යි. ඊට පස්සේ ඉතුරු විනාඩි 7ක් ඔයා මේක කූල් වෙන්න තියන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට ඔයාලා දිගටම මේක පාවිච්චි කරොත් ඔයාගේ ප්ලාන්ට් එකට හානියක් වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාට ඇම්පියර් 200ක කරන්ට් රේන්ජ් එකක් මේ ප්ලාන්ට් එකේ එක දිගටම කන්ටිනියු කරන්න බෑ. හරිද? ඊට පස්සේ ඒකෙම මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් වලට ආවොත් මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් වල උපරිමයේ දීලා තියෙන්නේ 180යි. එතකොට ඔයා 180කට ඔයා මේකේ උපරිම මැක්සිමම් කරන්ට් එක දාලා ආක් වෙල්ඩින් එක ගහනකොට ඔයාට ඒත් ගහන්න පුළුවන් විනාඩි 10න් විනාඩි 3යි. එතකොට ඉතුරු විනාඩි 7 ඒත් ආයේ කූල් වෙන්න මැෂින් එක ඕවර්ලෝඩ් වෙලා ඔෆ් වෙනවා. ඊට පස්සේ මැෂින් එක හැමම කූල් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තමයි ආයේ මැෂින් එක ඔන් කරන්නේ. ඒත් මේක දිගටම වුණොත් එහෙම ඒත් ප්ලාන්ට් එකට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා මේකේ මැක්සිමම් කරන්ට් එක 180ක් විදියට තමයි ඇම්පියර් එක දීලා තියෙන්නේ. මේ ඒ ඇම්පියර් එක 180 තියෙද්දි වැඩ කරන්න පුළුවන් විනාඩි 3යි. ඊට පස්සේ මේ U2 කියන එකෙන් කියන්නේ මෙතන මේ තියෙන ඔයාගේ මේ අවුට් වෙන එහෙම නැත්නම් වෙල්ඩින් එක වෙන අවස්ථාවේදී මේ රොඩ් එකෙන් අවුට් වෙන ස්පාර්ක් එක වෙන තැන ඇති වෙන වෝල්ටේජතාවය. එතකොට වෝල්ටේජ් එක තියෙනවා වෝල්ටේජ් 18ක් වෙනවා ටික් වෙල්ඩින් එකේදී. මෙතන ආක් වෙල්ඩින් එකේදී වෝල්ටේජ් 27.2ක් වෙනවා මේක ස්පාර්ක් වෙන අවස්ථාවේදී. මේ කියන මෙන්න මේ පළවෙනි සෙට් එකම කරන්න පුළුවන් 180 200ක් කියන එක අතර දාලා ඔයාලා වෙල්ඩින් එක කරොත් කරන්න පුළුවන් කාලය තමයි විනාඩි 3යි. ඊටතර විනාඩි 7ම මේක ප්ලාන්ට් එක කූල් වෙන්න නිවෙන්න ඕන. ඒ කියන්නේ ඒක ඔයාලා හිතලා නවත්තන්න දෙයක් නැහැ. මැෂින් එක විසින් මේකෙන් ඕවර්ලෝඩ් වෙලා ඔෆ් වෙලා යනවා. හරිද? ඒක දිගටම වුණොත් මැෂින් එකට හානියක් වෙනවා. ඒකෝට ඔයාලා මෙන්න මේ කියන දේවල් දැනගෙන හිටියොත් ඔයාලා ගන්න ප්ලාන්ට් එක හරියටම තෝරලා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කරන වැඩේට. ඔයාලා සාමාන්‍යයෙන් හිතන්නේ මේක 180 නේ දීලා තියෙන්නේ. 180න් විනාඩි 3යි. ඊළඟ එකේ තියෙනවා මේ ටිග් එක. ටිග් එක කරනකොට මෙතන 160ක් දීලා තියෙනවා. ඒ කියන්නේ විනාඩි 10න් විනාඩි 6ක් තියෙනවා අපිට වෙල්ඩින් කරන්න. ඒතකොට විනාඩි 6ක් වෙල්ඩින් කරන්න පුළුවන්. ටිග් වෙල්ඩින් එකෙන් ගහනවා නම් කරන්ට් එක 141යි. ඒ කියන්නේ 141 කරන්ට් එකේ වෙල්ඩින් කරනකොට ඔයාලට වෙල්ඩින් කරන්න පුළුවන් විනාඩි 6ක් විතරයි. ඒතකොට ඉතුරු විනාඩි 4ම මේ මැෂින් එක කූල් වෙන්න යනවා. ආක් එකෙත් එහෙම තමයි. ඊට පස්සේ මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් වල යාලා දීලා තියෙනවා 127යි ඇම්පියර්. ඒත් විනාඩි 6යි වෙල්ඩින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 160යි. ඉතුරු 140ම නිවෙන්න තියන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 6ක් වෙල්ඩින් කරලා විනාඩි 4ක් අනිවාර්යෙන් ප්ලාන්ට් එක කූල් වෙන්න ඕන. එතකොට ඒක අනිවාර්යෙන් ඒත් ඕවර්ලෝඩ් වෙලා ප්ලාන්ට් එක ඔෆ් වෙනවා. ඒ කියන්නේ ඒකත් එක දිගටම කරන්න බෑ. ඒ කියන්නේ මේ කියන කරන්ට් රේන්ජ් හතරෙම එක දිගට වෙල්ඩින් කරන්න පුළුවන්ද බෑ. එක දිගට වෙල්ඩින් කරන්න බෑ. අනිවාර්යෙන් විනාඩි 3ත් 6ත් අතර මේක අනිවාර්යෙන් නවතිනවා. එතකොට ඔයාට 127 දාලත් මේක ගහන්න බෑ. ඒ කියන්නේ ඒකේ අවුට්පුට් කරන්ට් එක විදියට දීලා තියෙනවා ටිග් එකේ අවුට්පුට් කරන්ට් එක විදියට 15යි මේ 0.6ක් වෝල්ටේජ් එක ආක් එකේ අවුට්පුට් එක විදියට 25යි මේ වෝල්ට් 25ක මේ අවුට්පුට් එකක් දීලා දෙනවා. කියන්නේ වෙල්ඩින් වෙන අවස්ථාවේදී තියෙන. මේ කියන දෙකම එහෙම නැත්නම් මේ 130ත් 160ත් ඒ කියන්නේ 180ත් 127ත් කියන මේ ඇම්පියර් රේන්ජ් එකේදී ඔයාලට මේ වැඩේ කන්ටිනියු කරන්න බෑ. මේ මැෂින් එකේ දීලා තියෙන පර්ෆෝමන්ස් එච්චරයි. එතකොට ඔයාලා මේකේ කොහොමද එක දිගටම වෙල්ඩින් කරන රොඩ් එක මොකද්ද? එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් කරන්ට් රේන්ජ් එක තමයි මෙතන දීලා තියෙනවා 100ට 100යි. ඒ කියන්නේ 100ට 100ක් කරන්න පුළුවන් ටිග් වෙල්ඩින් එක කරන්න පුළුවන් ඇම්පියර් 110ක් කන්ටිනියු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇම්පියර් 110ක් නම් ඒක දිගටම වෙල්ඩින් කරගෙන යන්න පුළුවන්. ඒක මග නවත්තන්න අවශ්‍ය නැහැ. එතකොට මැෂින් එක කූලින් සිස්ටම් එක විසින් ඒ රත් වෙන ප්‍රමාණය උරාගෙන කූල් වෙලා යනවා. ඒ කියන්නේ ඒක ඔයාලට ඇම්පියර් 110ක නම් එක දිගටම වැඩ කරන්න පුළුවන්. එතකොට මේ මැෂින් එක 200 කියලා ආවට ඔයාලට 200 සම්පූර්ණ එක දිගට වැඩ කරන්න පුළුවන්ද? බෑ. එතකොට ඔයාලා ගන්න ඔය කලින් ගන්න මැෂින් ඔක්කොගෙම මෙන්න මේ කියන ඩියුටි සර්කල් එක තියෙනවා. ඒකෙදි ඔයාලට වෙලා තියෙන ප්‍රශ්නත් ඇති මම ඒකත් කතා කරන්නම්. මේකේ මේ මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් කියන එකත් උපරිම ඒ කියන්නේ 100ක් එක දිගටම කරන්න පුළුවන් කරන්ට් එක තමයි එහෙම නැත්නම් ඇම්පියර් එක තමයි ඇම්පියර් 99. ඇම්පියර් 99ක තියෙනකොට ඔයාලට එක දිගට වෙල්ඩින් කරන්න පුළුවන්. හැබැයි ඇම්පියර් 99ට වඩා වැඩි කරන්න පුළුවන්ද? ඇම්පියර් 99ට වඩා වැඩි කරන්න බෑ. වැඩි කරොත් මෙන්න මේ කියන ටයිම් වලදී අනිවාර්යයෙන්ම ප්ලාන්ට් එක ඕවර්ලෝඩ් වෙලා ඔෆ් වෙනවා. ඒකයි හේතුව. ඊට පස්සේ ඒකෙත් අවුට්පුට් වෙන කරන්ට් එක තමයි 14.4යි. මේ වෝල්ටේජ් එක 24යි. එතකොට මේ වගේ වෙල්ඩින් ප්ලාන්ට් එකක ඔයාලගේ අදහස හැටියට ඔයාලට කරන්න පුළුවන් රොඩ් එක ඩයමීටර් එක මොකක්ද? එහෙම නැත්නම් ඔයාලා කියන විදිහට 8 10 12 කියලා තියෙනවනේ. එතකොට මේ ප්ලාන්ට් එකේ එක දිගටම ගහන්න පුළුවන් රොඩ් එක මොකක්ද කියලා දන්නවද? ඒ කියන්නේ මේ ප්ලාන්ට් එකේ එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් රොඩ් එක තමයි මේ 12 කියන රොඩ් එක. මේ 12 මෙන්න මේ 12. එහෙම නැත්නම් 2.5 කියන ඩයමීටර් එක තියෙන රොඩ් එක. මීට වැඩිය මේ එහෙම නැත්නම් මේ 10 හරි 8 හරි කියන රොඩ් එක මේ ප්ලාන්ට් එකේ මේ වෙල්ඩින් කරන්න පුළුවන්ද? මේ ප්ලාන්ට් එකේ වෙල්ඩින් කරන්න බෑ. බැරි හේතුව තමයි මෙයාට සාමාන්‍යයෙන් අපි මේ 12 කියන රොඩ් එකට අපි මේ ඇවරේජ් ඇම්පියර් එකක් විදිහට එහෙම නැත්නම් අපි ඇම්පියර් එක භාවිතා කරනකොට ඇම්පියර් එක
ඇම්පියර් 40ත් ඇම්පියර් 90ත් අතර තමයි දාන්නේ. එතකොට මෙයාගේ මේ මැක්සිමම් මෙයාගේ දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් ප්‍රමාණය දීලා තියෙන්නේ මේ මැනුවල් මෙටල් වල 99යි ඇම්පියර්. ඒ කියන්නේ මේ 40ත් 90ත් අතර තියෙන රොඩ් එකක් මෙයාට කරන්න පුළුවන් එක දිගටම. ඒ වුණාට මේක 10 කියන රොඩ් එකේදී මේක දීලා තියෙනවා ඇම්පියර් 90ත් 130ත් අතර. එතකොට මේ chart එකෙන් අපි බලලා ආපුවම සාමාන්‍යයෙන් මේ 127යි කියන තැනට ආව. එහෙම නැත්නම් මේ 160 රේන්ජ් එකෙන් බලපුවම තමයි අපිට පේන්නේ 127ක් තියෙනවා. ඒතර මේ 127 කියන එකේදී ඔයා මේ 10 කූරක් මේකට දාලා වෙල්ඩින් කරොත් එහෙම අනිවාර්යෙන් ඔයාට වෙල්ඩින් කරන්න පුළුවන් විනාඩි 6ක් විතරයි. විනාඩි 6කදී මේක මැෂින් එක ඔෆ් වෙනවා. ඔෆ් වෙලා ආයෙ කූල් වුණාට පස්සේ තමයි ආයෙ වැඩ කරන්න ඉන්නේ. ওই විදිහට ඔයා එක දිගටම වැඩ කරොත් එහෙම මැෂින් එකට හානියක් වෙලා මැෂින් එක සමහර විට වැඩ නැති වෙන්න පුළුවන්. මැෂින් එක පිච්චෙන්න පුළුවන්. ඒක නිසා මේක එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් රොඩ් එක තමයි මෙන්න මේ 12 කියන රොඩ් එක. මෙන්න මේ 99 ඇම්පියර් තියෙන්නේ. ඒකෝට 99 ඇම්පියර් ඇතුලේ අපිට කරන්න පුළුවන් මේ 12 කියන රොඩ් එක මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් වල. ඒතකොට ටිග් එකේ වා කරනවා නම් ටිග් එකේ වාට කරන්න වෙන්නේ උපරිම ඇම්පියර් එක 110යි නැත්නම් වෝල්ටේජ් එක 14.4යි. මේකේ මැනුවල් මෙටල් වල වෝල්ටේජ් එක 24යි වෝල්ටේජ්. ඔය කියන ටිකෙන් විතරයි වාට මේක මේ වෙල්ඩින් කරන්න පුළුවන්. ඒතකොට මේ සාමාන්‍ය මේ සිංගල් ෆේස් 200 මැෂින් එකකදී වාට වෙල්ඩින් කරන්න පුළුවන් වෙන්නේ 100%ක් එක දිගට වෙල්ඩින් කරන්න පුළුවන් 12 කූර පමණයි. එතකොට මීට වඩා ඔයා 300 350 වගේ රේන්ජ් එකකට යනකොටත් ඒක ඒ විදිහටම බලපානවා. එතකොට සාමාන්‍යයෙන් 10ට 8ට වගේ යනවා නම් මේ වගේ 8 වගේ රොඩ් එකක් ගහනවා නම් සාමාන්‍යයෙන් ඇම්පියර් 100ට 100 තියෙන අවස්ථාවේදී තියෙන්න ඕනේ 120ත් 180ත්. එතකොට 10 රොඩ් එක ගහනවා නම් මේ 100ට 100 කියන තැන තියෙන්න ඕන 90ත් 130ත් අතර ඇම්පියර් එකක්. එහෙම නැති වුණොත් තමයි ඔයාලා මේ වෙල්ඩින් ප්ලාන්ට් ගන්න ගියාට පස්සේ මේ කඩේ එක්කෙනාගෙන් අහන්නේ ගිහිල්ලා කොහොමද මේක එක දිගටම ගහන්න පුළුවන්ද? මගදී අපි ගෙනිච්ච ප්ලාන්ට් වල මගදී නවතිනවනේ. ඒ මගදී නවතින්න හේතුව තමයි මෙයා ඇක්සෙප්ට් කරලා නැහැ. එහෙම නැත්නම් නිෂ්පාදකයා විසින් මෙයාගේ මේ හදලා නැහැ මේ මෙයා කූලින් වෙන්න ඕන අවශ්‍ය විදිහට. මෙයාගේ හදලා තියෙන සර්කිට් වලට ගන්න කරන්ට් එකත් එක්ක තමයි මේක තීරණය වෙන්නේ. මොකද මේ වෙල්ඩින් එක කරන සෑම අවස්ථාවකම මේ සර්කිට් ඉතාමත් ප්‍රශ්නයට එහෙම නැත්නම් මේ ක්‍රියාකාරීත්වයේදී රත් වීමට බලපානවා. ඒක රත් වෙනකොට මේක කූල් වෙන්න ඕනේ. මේ කූල් වෙන්න අවශ්‍ය කරන රේන්ජ් එක ඇතුලේ තමයි මේ හදලා තියෙන්නේ. මේ 100%ක් මෙන්න මේ කියන කරන්ට් එක ඇතුලේ වෙල්ඩින් කරද්දී ප්ලාන්ට් එකේ ෆෑන් එක විසින් ඒ කියන කූලින් සිස්ටම් එක නිමිලා ඔයාගේ වැඩේ එක දිගට කරගෙන යන්න පුළුවන්. නමුත් මේ කියන කරන්ට් එක ඇතුලේදී මේක එක දිගටම කරන්න බෑ. එයා 200 කියලා ආවට එයාගෙන් ඇත්තටම අපිට අවුට්පුට් කරගන්න පුළුවන් එක දිගටම 99යි ඇම්පියර් සහ ටිග් වල නම් 110යි ඇම්පියර් මේ කහපාට හිව්ගෝන් ප්ලාන්ට් එකේ. එතකොට මම තව ප්ලාන්ට් දෙකක් වෙන්නලා ඔයාලට ඒ chart වලින් මම පැහැදිලි කරන්නම් ඒක. එතකොට සාමාන්‍යයෙන් අපි හොඳ ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ අපි වෙල්ඩින් ප්ලාන්ට් එකක් මයින් ගොඩක් කට්ටිය අහනවා හොඳ ප්ලාන්ට් එකක් මොකද්ද මෙහෙමයි කියලා. හොඳ ප්ලාන්ට් එකක් තෝරගන්න විදිහ කියන්න මේ U0 කියලා තියෙනවා. මේ chart එකේ මම පෙන්නන්න. මේ U0 කියන්නේ open circuit voltage කියන එක. ඒ කියන්නේ ඔයා වෙල්ඩින් එක පටන් ගන්න අවස්ථාවේ මැෂින් එක ඔන් කරලා තියෙනකොට මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ හරහා මේ ඇවිල්ලා තියෙන ඕපන් සර්කිට් වෝල්ටේජ් කියන්නේ මේක හරහා දැනට ආක් එක ස්ටාර්ට් කරන මොහොතේ මේකේ තියෙන වෝල්ටේජ් එක. එතකොට අන්න ඒ වෝල්ටේජ් එක වැදගත් වෙනවා මේ ස්ටික් කරලා එහෙම නැත්නම් අපි මේ රොඩ් එක ස්පාර්ක් කරලා පත්තු කරගන්න අවශ්‍ය කරන වෝල්ටේජ් එක. එතකොට ඒ වෝල්ටේජ් එක අපි කියනවා සාමාන්‍ය වෝල්ටේජ් 65ත් 72ත් අතර. කියන්නේ 72කට වැඩි නම් ඉතාමත් හොඳ ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ ඒකෙන් විතරක් කියන්න බෑ. මේ ඩියුටි සර්කල් එකක් බලන්න ඕනේ. මේ 72ට 65ත් 72කටත් වැඩියෙන් තියෙනවා නම් වඩා හොඳ ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ මෙවාට මේ කූර පත්තු කරගන්න ඉතාම ලේසි. කූරේ ස්ටාර්ට් කරන්ට් එක වැඩි හින්දා වාට මේ වැඩේ පටන් ගන්නකොට මේ රෝඩ් එක පත්තු කරගන්න ඉතාම ලේසි. ඒක සාමාන්‍යයෙන් 70යි 18ට ගහනවා නම් මේ 72කට වඩා වැඩියෙන් තියෙන ප්ලාන්ට් එකක් ගන්න. එතකොට වාට මේ කූර ඉතා ඉක්මනින් පහසුවෙන් ස්ටාර්ට් එක ගන්න පුළුවන්. නැත්නම් මේ ඔයා හිතන්නේ මේ 72කට වඩා අඩුවෙන් සාමාන්‍යයෙන් 40 50 වගේ තියෙන ප්ලාන්ට් එකකින් ඔයා මේ 70 18 රොඩ්ඩක් ගහන්න ගියොත් ඒක ගහන්න අමාරුයි. ඒ කියන්නේ ආක් එක ස්ටාර්ට් කරගන්න අමාරුයි. මේ 72කට වඩා වැඩි මේ වෝල්ටේජ් එකක් තියෙන වැඩි එකක් ගත්තොත් එහෙම ඔයාලට මේකේ ඕනම රොඩ් එකක ස්ටාර්ට් එක ගන්න හරිම ලේසියි. එතකොට ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. මම මේ ප්ලාන්ට් එකත් ඔයාලට පෙන්නන්නම්. මේකේ මේ U2 කියලා තියෙන්නේ. එහෙම නැත්නම් U අකුරයි 2යි කියලා තියෙන්නේ. මේකේ මේ අවුට්පුට් වෙන වෙල්ඩින් වෝල්ටේජ් එක. එහෙම නැත්නම් අපි කියනවා මේකෙන් ඔයා වෙල්ඩින් කරනකොට මේ මෙතන තියෙන්නේ මේ මෙතන මම කිව්වේ U2 කියලා. මේ U2 කියලා කියන්නේ ඔයා වෙල්ඩින් කරන අවස්ථාවේදී වෙල්ඩින් රොඩ් එකේ තියෙන වෝල්ටේජ් එක. ඒ කියන්නේ වෙල්ඩින් එක වෙනකොට මෙතනින් අවුට් වෙන වෙල්ඩින් රොඩ් එකේ තියෙන වෝල්ටේජ් එක තමයි මේ U2 කියලා කියන්නේ. ඒකේ මේ යටම chart එකෙන් දීලා තියෙනවා. මේ U1 කියලා කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක. එහෙම නැත්නම් මේකට අපි සප්ලයි එකක් විදිහට භාවිතා කරන වෝල්ටේජ් එක. එතකොට ඒකත් මේ chart එකේ ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කතා කරපු එක මේ ඇම්පියර් 200 ප්ලාන්ට් එක U2 නම් ඒ කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක එයා 230යි මේ රතු පාට එක නම් 415යි. ඒ කියන්නේ මෙයා 3 ෆේස් එකක් මෙයා සිංගල් ෆේස් ප්ලාන්ට් එකක්. අපි දැන් කතා කරේ සිංගල් ෆේස් ප්ලාන්ට් එකක් ගැන. මේක අපි දැන් බලමු මේ 3 ෆේස් ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගැන. එතකොට මෙන්න මේක මෙතන දීලා තියෙනවා.
මේකේ මෙතන මම මේ කියපු ටික දීලා තියෙනවා. මේ මෙතන තියෙනවා x අකුර. ඒ කියන්නේ විනාඩි 10කට මේ වෙල්ඩින් කරන්න පුළුවන් percentage එකක් විදියට දීලා තියෙනවා. 160ත් 100ත්. එතකොට මෙයාගේ මේ I2 කියන්නේ, ඒ කියන්නේ අපි ගන්න ඇම්පියර් රේන්ජ් එක. එතකොට 350 මේ මැෂින් එකේ මැක්සිමම්. ඒ කියන්නේ මේ මැෂින් එක ඔරිජිනල් 350 ඇම්පියර්. එතකොට මේ 350 ඇම්පියර් කියන එකේ මෙයාගේ වෙල්ඩින් කරන්න පුළුවන් කාලය විනාඩි 6යි. මොකද මේ x කියන්නේ විනාඩි 10ක් කියන එක. එයාගෙන් 160යි කියන්නේ විනාඩි 6ක් තමයි අපිට වෙල්ඩින් කරන්න පුළුවන්. ඊටු විනාඩි 4ම මැෂින් එක නිමෙන්න ඕන. ඊළඟට එයාගේ අවුට්පුට් කරන්ට් එක විදිහට එහෙම නැත්නම් වෙල්ඩින් වෙන අවස්ථාවේ තියෙන වෝල්ටේජ් එක විදිහට තියෙනවා 34යි වෝල්ටේජ්. ඒ කියන්නේ වෝල්ටේජ් 34ක් මෙයාගෙන් අවුට් වෙලා මෙතන වෙල්ඩින් වෙන අවස්ථාවේදී තියෙනවා. ඊළඟට තියෙනවා 100ට 100. එතකොට ඒකෙත් අපි මේ I2 කියන එකෙන් බලපුවාම ඒකේ කරන්ට් එක, ඒ කියන්නේ අපි වෝල්ටේජ් එක අපිට දීලා තියෙනවා 100ට 100 වෙල්ඩින් කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 10ම එක දිගට වෙල්ඩින් කරගෙන යන්න පුළුවන් මැෂින් එකක්. එතකොට 270 ඇම්පියර් වල තමයි වාරේ වෙල්ඩින් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ එක දිගටම වෙල්ඩින් කරන් යන්න පුළුවන්. 270කට අඩු කරන්ට් එකක තියෙනවා නම් 270 තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 270ට අඩු නම් ඔයාලට එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන්. එතකොට එයාගේ වෝල්ටේජ් එක විදිහට 30.8ක් වෝල්ටේජ් එක එනවා මේ වැඩ කරන අවස්ථාවේදී රොඩ් එකේ. හරිද? එතකොට මෙයාගේ මම කිව්වා මේ U1 කියන එකෙන් කියවනවා මේක ඉන්පුට් කරන්ට් එක. මෙතන මේ U1 කියලා තියෙනවා. මේ U1 කියන එකේ 415. ඒ කියන්නේ මෙයාට 3 phase input එකක් මේ විදිහට 3 phase supply එකක් දෙන්න ඕන. එතකොට මම කිව්වා මේ U0 කියලා අරගෙන තියෙන්නේ මම open security voltage කියන එක. එතකොට මේ open security voltage කියන එක මම කිව්වා සාමාන්‍යයෙන් ඔයා වැඩේ පටන් ගන්නකොට රොඩ් එක ස්ටාර්ට් කරන්ට් එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඒ කරන්ට් එක සාමාන්‍යයෙන් මම කිව්වා 65ටත් 62ටත් වැඩියෙන් තියෙන්න ඕන කියලා. මෙයාගේ 67ක් තියෙනවා සාමාන්‍යයෙන් හොඳයි. ඒ කියන්නේ මෙයාගේ ස්ටාර්ට් කරනකොට සාමාන්‍යයෙන් 70 18 රොඩ් එකක් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙයා 72කට වඩා වැඩි වුණොත් ඊටාම පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. මේක තමයි මේ chart එකේ තියෙන විශේෂය දේ. එතකොට මෙයාගේ 100ක් වෙල්ඩින් කරන්න පුළුවන් ඇම්පියර් රේන්ජ් එක තියෙනවා 270ක්. එතකොට අපිට මෙයාගේ 8 10 12 කියන රොඩ් ඕන එකක් ගහන්න පුළුවන්. මොකද අතන අර chart එකෙන් බලන්න මෙතනින් 10 කූරට අපිට උපරිම ඕන වෙන්නේ 90ත් 130ත් අතර. එතකොට මේ රතු පාට ප්ලාන්ට් එකේ මෙයා ගහන්න පුළුවන්. ඔව් මෙයා ගහන්න පුළුවන්. ඒතර 12 කූරට 40ත් 90ත් අතර ඒත් මෙයා ගහන්න පුළුවන්. 8 රොඩ් එකට මෙයාට ඕන වෙනවා 120ත් 180ත් අතර ඒත් මෙයා ගහන්න පුළුවන්. මොකද මෙයාගේ රතු පාට ප්ලාන්ට් එකේ 270ක මැක්සිමම් කරන්ට් රේන්ජ් එකක් දීලා තියෙනවා. ඒතර 270 අපිට 100ට 100ක් වෙල්ඩින් කරන්න පුළුවන් කියලා මෙයා කියනවා. එතකොට මෙයාගේ මේ කියන රොඩ් වර්ග තුනම ගහන්න පුළුවන්ද? ඔව් මෙයාගේ මේ කියන රොඩ් වර්ග තුනම වෙල්ඩින් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව. හරිද? එතකොට මෙයාගේ 350කට වගේ යනවා නම් තමයි අර කියන percentage එක බලපාන්නේ. ඊළඟට අපි බලමු මෙතන තියෙන පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එක. මෙන්න මේ වෙල්ඩින් ප්ලාන්ට් එක බලන්න. මේ වෙල්ඩින් ප්ලාන්ට් එකේ මෙයාගේ දීලා තියෙනවා මෙතන අර කිව්ව විදිහටම මෙතන x අකුර දීලා තියෙනවා, මෙතන percentage ලකුණ දීලා තියෙනවා. ඒතකොට x අකුරෙන් මෙහෙම බලාගෙන ආපුවම මෙතන 60 දීලා තියෙනවා, මෙතන 100 දීලා තියෙනවා. ඊළඟට මේ I2 කියන එකෙන් බලාගෙන ආපුවම අපි හදන ඇම්පියර් රේන්ජ් එක මෙයාගේ මැක්සිමම් ඇම්පියර් එක 200යි. ඒතකොට එයා 200 දී වෙල්ඩින් කරන්න පුළුවන් විනාඩි 6යි. මෙතන මේ 60 දීලා තියෙනවා. ඒ කියන්නේ 110 140ක් නිමෙන්න ඕනේ, 160ක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 10න් විනාඩි 6ක් වැඩ කරන්න පුළුවන්, විනාඩි 4ක් මෙයා කූල් වෙන්න ඕන. ඊට පස්සේ එයාගේ වෝල්ටේජ් එක අවුට්පුට් වෝල්ටේජ් එක විදිහට දීලා තියෙනවා 18ක්. ඊළඟට දීලා තියෙනවා මෙතන 100%. එතකොට මෙයාගේ වැඩ කරන්න පුළුවන් මේ දිගටම වැඩ කරන්න පුළුවන් ඇම්පියර් එක තමයි 155 කියන්නේ. මේ මෙතන තියෙන 155. ඊළඟට එයාගේ 155 දී 16.2ක වෝල්ටේජ් එක අවුට්පුට් වෙනවා. එතකොට මේ වගේ ප්ලාන්ට් එකක් තෝරගන්නකොට මෙයාගේ 155 කියන්නේ මෙයාගේ සාමාන්‍යයෙන් 10 කුර වෙල්ඩින් කරන්න පුළුවන් වුණත් වෙල්ඩින් මේ වගේ ප්ලාන්ට් එකක වෙල්ඩින් කරලා සාර්ථකව මේ වෙන්නේ නැහැ. මොකද මෙයාගේ මෙන්න මෙතන මේ මං කිව්වා U0 එක. එහෙම නැත්නම් ඕපන් මේ ඕපන් සර්කිට් කරන්ට් එක කියලා. එහෙම නැත්නම් අපි කියනවා අර මේ පටන් ගන්නකොට මේකේ තියෙන ඕන ස්ටික් කරන් තියෙන ඕන වෝල්ටේජ් එක. එතකොට ඒකේ තියෙන සාමාන්‍යයෙන් 43යි. ඒ කියන්නේ මම කිව්වා 72කට වඩා වැඩි වෙන්න ඕන කියලා. එතකොට මෙයාගේ ස්ටික් වෙල්ඩින් එකක් කරනකොට ස්ටාර්ට් කරගන්න නැත්නම් ආක් එක ස්ටාර්ට් කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ එක දිගටම කරන්න පුළුවන් රේන්ජ් එක තියෙන්නේ 155යි. මේ ඇම්පියර් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 12 10 වගේ රොඩ් එක ගහන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්ලාන්ට් එක බලන්න. මේ ප්ලාන්ට් එකේ ඔයාලට පේනවා ඇති මෙතන. මේ තියෙන ඩියුටි සයිකල් එකක් දීලා මේක ගැන තමයි මම අතන කතා කරේ. මේකෙත් තියෙන U0 කියලා. මේකේ මේ U0 කියන එක එහෙම නැත්නම් ඕපන් මේ සර්කිට් ඕපන් සර්කිට් වෝල්ටේජ් කියන එක මෙයාගේ දීලා තියෙනවා 82යි වෝල්ටේජ්. ඒ කියන්නේ ඕපන් සර්කිට් වෝල්ටේජ් එක මෙයාගේ ස්ටාර්ට් වෙන කරන්ට් එක 82ක් තියෙනවා. ඒතකොට මම කිව්වා 72කට වැඩි නම් වඩා හොඳයි කියලා. ඒතකොට මෙයා වඩා හොඳ ප්ලාන්ට් එකක් ස්ටික් වෙල්ඩින් කරද්දි මෙයාගෙන් හොඳ මේ ආක් එක ස්ටාර්ට් කරගන්න ඉතාලම ලේසියි. එතකොට මෙයාගේ මෙන්න මේ x අකුරෙන් තියෙනවා 130ත් 160ත් 100ත්. එතකොට මෙතන මෙයා මූඩ් එකක් දීලා තියෙනවා ටික් වෙල්ඩින් වලටයි මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් වලටයි වෙනස් වෙන විදිය. එතකොට මේ 130 දීලා තියෙනවා කියන්නේ විනාඩි 10න් කොච්චර වෙලාවක්ද කියන එක. එතකොට මේ I2 කියන එකෙන් මෙයා දීලා තියෙනවා මැක්සිමම් කරන්ට් එක මෙයාගේ ඇම්පියර් 200යි. එතකොට මේ 200 ටික් වෙල්ඩින් නම් කරන්න පුළුවන් 130යි. ඒ කියන්නේ විනාඩි 3යි. මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් නම් ඇම්පියර් 180යි. ඒ කියන්නේ ඒකත් විනාඩි 3යි කරන්න පුළුවන්. එතකොට මේ පැත්තේ විනාඩි මෙතන දාලා තියෙනවා 160යි. ඒකේ ටික් වෙල්ඩින් නම් ඇම්පියර් 141 දී විනාඩි 6යි.
මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් නම් 127යි ඇම්පියර්. එතකොට ඒත් විනාඩි 6යි ඉතුරු විනාඩි 4 නිමෙන්න තියන්න ඕන. එතකොට මෙතන තියෙනවා 100ක් දාලා. ඒ කියන්නේ මේක තමයි මෙයාගේ හරිම මේ ඇම්පියර් එක. එතකොට මේක තමයි ඔයාලට දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් ඇම්පියර් එක. ටික් වෙල්ඩින් කරනවා නම් ඔයා 110 වගේ ඇම්පියර් එකේ එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් ඊට යට ඕනම ගානක. එතකොට මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් නම් 99 ඇම්පියර් සහ එතනින් යට ඕනම ගානක ඔයාලට එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන්. මොකද මෙයා 100ක් දීලා තියෙනවා. ඒ කියන අවස්ථාවේදී මෙයාගේ ප්ලාන්ට් එක කූලින් වෙන්න ඇති නිසා. එතකොට ඒකේදී අවුට්පුට් වෝල්ටේජ් එක විදිහට 14.4 වෝල්ටේජ් මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් වලදී 24යි වෝල්ටේජ්. මෙන්න මේ ටික තමයි තියෙන්නේ. එතකොට මේ U1 කියන්නේ මම කිව්වා මේකට ඉන්පුට් කරන්ට් එක දෙන්න ඕන කරන්ට් එක. ඒතර ඒක 230ක් විදිහට තියෙන්නේ. මෙන්න මේ ටික කියව ගන්න ඔයාලට මම මේ දාපු වීඩියෝ එකෙන් ඔයාලට මේ ටික කියව ගන්න පුළුවන් නම් ඔයාලට ඉතාලම හොඳ ප්ලාන්ට් එකක් තෝරගන්න පුළුවන්. සහ බ්‍රෑන්ඩ් ගැන කියනවට වඩා ඔන්න ඔය කියන ටිකෙන් ඔයාලට හරියටම ප්ලාන්ට් එකක් ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ප්ලාන්ට් එක කොහොමද තෝරගන්න ඕන? ප්ලාන්ට් එක මූලිකවම බලන්න ඕනේ මොකද්ද? ඇම්පියර් 200 300 400 කියලා තිබ්බට ඒ කියන මැක්සිමම් ගානේදී කොයිම වෙලාවකවත් එක දිගට වෙල්ඩින් කරන්න බෑ. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා ඇම්පියර් 300 200 ප්ලාන්ට් එකක් ගත්තා කියලා. ඒතර ඇම්පියර් 200 ප්ලාන්ට් එකක් ගත්තොත් ඇම්පියර් 200 දාලා ඔයාලට එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන්ද? බෑ. සමහරක් විට ඇම්පියර් 200 වුණාට ඔයාලට වෙල්ඩින් කරන්න පුළුවන් වෙන්නේ 12 රොඩ් එක විතරයි. 10 මේ 8 10 වෙල්ඩින් කරන්න බෑ. එහෙම අත්දැකීම් තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ප්ලාන්ට් එක ගෙනල්ලා 8 හරි 10 රොඩ් එකක් ටික වෙලාවක් රොඩ් එකක් විතර ගහනකොට ප්ලාන්ට් එක ඕවර්ලෝඩ් වෙලා නවතිනවා. ප්ලාන්ට් එක ඕවර් හීට් වෙලා නවතිනවා. ඒ නැවතුන හේතුව තමයි මේ නිෂ්පාදකයා විසින් දීලා තියෙනවා මෙන්න මේම chart එකක්. ඒකේදී යාලා මේ 200 කියලා ප්ලාන්ට් එකේ වුවට ඒ 200 කියන එකේදී වෙල්ඩින් කරන්න පුළුවන් උපරිම සීමාව ඇම්පියර් 180කට දාලා විනාඩි 3යි. එතකොට 100ක් දීලා තියෙන රේන්ජ් එකේ යා දීලා තියෙන්නේ ඇම්පියර් 99ක් තමයි එක දිගටම වෙල්ඩින් කරන්න පුළුවන් කියලා. එතකොට ඇම්පියර් 99ක් කියලා අපි බලනකොට අපිට වෙල්ඩින් කරන්න වෙන්නේ ඇම්පියර් 200 ප්ලාන්ට් එකක නම් අපිට 12 රොඩ් එක තමයි වෙල්ඩින් කරන්න සුදුසු. එතකොට ඔය කියන රොඩ් වල මේ chart එක නොදැන ඔයාලා වෙල්ඩින් කරන්න එපා. මේ මැෂින් වලින් මේ ඕලෝඩ් මේ ටික දවසක් ඒ විදිහට වෙනකොට ප්ලාන්ට් එකේ දෝෂයක් ඇති වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. එහෙම වෙච්ච ප්ලාන්ට් ඕන තරම් අපි ගාවත් තියෙනවා. ඒක නිසා මේ chart එක ගැන ඔයාලා අවබෝධයක් ගන්න මම මේ chart වල ෆොටෝ එකකුත් ගහලා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ ගැන නොතේරුණු කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්නයක් තියෙන නොතේරුණු තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කියලා දෙන්නම්. ඒ වගේම තමයි මේ අත්දැකීම තියෙන අයත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා ප්ලාන්ට් වලට මොකද උනේ කියලා. ඔයාලා ඊළඟට දැන් ප්ලාන්ට් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මේ කියලා දුන්න ටික ඉතාම වැදගත්. එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟට ගෙන්නම් තව මේ ඔයාලා කොහොමද වෙල්ඩින් කරන පොසිෂන් වර්ග මොනවද? සහ ඉස්සරහට අපි මේ වෙල්ඩින් එක කරන විදි ගැන ඔක්කොම උගන්වනවා දෝෂත් එක්කම. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.